Angels up in the clouds are jealous, knowing we found ordinary. You got me kissing the ground, sanctuary. Try to be when you touch, we're longer coming to touch. The angels up in the clouds are jealous, knowing we found. Hello ළමයි, welcome to my YouTube channel. ඔන්න අද මම ගියේ ට්‍රින්කෝ. ඔන්න ඉතින් උදේ පාන්දර මේ දෙන්නගේ මලකෝලම් බලපු එක තමයි කරේ. මේ අපි යන ගමන් පොඩ්ඩක් වාහනේ නතර කරලා රිලැක්ස් එකේ හිටියා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඕනේ. හරිද? ඉතින් අපි ඉක්මනටම සේරුවාවිල තියෙන තැනට ආවා. ටිකක් සෙනග හිටියා. අපි ඉරිද දවසගෙන ගියේ. ඒක නිසා සාමාන්‍යයෙන් සෙනග ටිකක් ඉතින් ළමයි මේ යන අතරමඟ ගොඩාක් ඇන්ටිලා අක්කලා හිටියා. මල් විකුණ ගොඩක් පොඩි කඩ තිබ්බා. වාහන පාක් එකෙන් දාලා පොඩි දුරක් ඇවිදගෙන යන්න ඕනේ. මාත් මල් ටිකක් ගත්තා. Hi Santa. Hi Dada. Ala. Hi Santa. Udah. Wala ama. Dilapin dito ni. Okay. Lah. Macam sige tu. Mana lagi lagi. Ikan cipta dan ya aspan. Dia nak aku deke leda diri ewa. Leda diri. Ini mereka tiga ni ada. ඉතින් ඊට පස්සේ මෙන්න මේ චෝටි එක ෆොටෝ ගැහුවා, වීඩියෝ කරා. චලෝ. ඉතින් ඉන්නේ කොහෙද? සේරුවාවිල. මේ තියෙන්නේ ඒකල් රජවරු පාවිච්චි කරපු පොකුණක්. ඊට පස්සේ අපි ගියේ බුද්ධ මන්දිරය බලන්න. අර ඈතින් පේන්නේ බුද්ධ මන්දිරය. මේ බලන්න අපේ චෝටි ටිකගේ වැඩ ටික
එයාගේ චොටි සෙල්ලම් ටිකක් බලපු එක තමයි ඊට පස්සේ කරේ. දැන් අපි යන්නේ වෙල්කම් මෙහෙර රජමහා විහාරය කියලා අලුතින් හදලා තියෙන ලස්සන විහාරයක්. බලන්නකෝ ඔයාලට තේරෙයි මාර ලස්සනක් තියෙන්නේ. හරිම නිදහස් මාරම ලස්සන විදිහට හදලා තියෙන්නේ. ඉස්සරහට බලන්නකෝ ඔයාලට තේරෙයි කොච්චර ලස්සනද කියලා. මේ පාලනය නම් ළමයි මං හිමීට හරිම බයෙන් තමයි ගියේ. කොහොම හරි ඉතින් වැටෙන්නේ නැතුව ඉස්සරහටම ගියා. බලන්නකෝ. මේ තියෙන්නේ කින්නියා පාලම. වෙන්නේ ඉන්න ඔයාලා ආස කරන සුපිරි පිඹුවෙක්. අනේ මන්නම් ඔය ඇඟට දාගන්න කියන හරිම අප්පිරිය. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ උණු වතුර වලින් නාගන්න. රුපියල් 100ක් වුණා ටිකට් එක. ගන්න උඩට දාන්න. ඔහොම ඕකෙම හදාගන්න. කමන්නේ. මේක තමයි ඉතින් ආසම ප්ලේස් එක. නන්න නෝර අපේ කෝපානකට. මම ඉතින් පිස්සයක් ඔය මෙතනට ගිහිල්ලා සෙල්ලම් කරකට තමයි ඊට පස්සේ හොඳට මාගත්තා මෙතන. ඊළඟට කෝණේශ්වරම් ටෙම්පල් එක බලන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. මේ යන ගමන් ලස්සන තිත්මුවෝ ඉන්නවා. මෙන්න රස්නේ හොරලා. ෂෝ යන්නේ යලන. අනේ මොනරි පැටියෝ බාරගෙන ඉඳ ඔයාට. මෙතනත් හිටුවට වඩා සෙනගක් හිටියා. අපි සන්ඩේ දවසකනේ ආවේ. අන්න ඒක නිසා වෙන්නේ නැති සෙනග හිටියේ. දේවාල ඇතුළේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ ගයිස්. ඔය චූටි ඒක තමයි කියාගෙන ඉන්නේ මට. එළියෙන් වීඩියෝ කරාට නම් ප්‍රශ්නයක් නැහැ.
ඊට පස්සේ ආයම බීච් එකට ගිහිල්ලා මං ටයිටැනික් ෆිල්ම් එකේ සීන් එකක් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා. ඒත් එක්ක මගේ රටේ ඉන්න බොයි පෙන්නගේ නමත් පැත්ලි ලියලා එන්න අමතක කරේ නෑ. මේ තියෙන්නේ ඒ කොටස. එහෙනම් guys මේ තියෙන බ්ලොග් එකේ අවසාන කොටස. ඔයාලා මගේ vlogs බලන්න කැමති නම් මාව subscribe කරලා තියන්න. Thank you. Bye bye.